මාවද හොයන්නේ දෙලුෂානි? ඇයි මේ බය වෙලා? පහුගිය දවස් ටිකේම ඔයා හොය හිටියේ මාවනේ දෙලු. තම්සිකමද මගේ නම දන්නේ? මම ඔයා ගැන ගොඩාක් දේවල් දන්නවා දෙලුෂානි. ඔයා සයිබර් සිකියුරිටි ඇනලිස්ට් කෙනෙක්. ගම නුවර අම්මයි තාත්තයි නංගි ඉන්නේ. රිවර්ස් ඉංජිනේරින් ගැන විශේෂ දැනුමක් තියෙනවා. රැට් එක හම්බ වුණාම ඒක රිවර්ස් ඉංජිනේරින් කරලා මාව හොයන්න හැදුවා. ඔය ඔක්කොම විස්තර මගේ බ්ලොග් එකේ තියෙනවා. එහෙනම් බ්ලොග් එකේ නැති දෙයක් කියන්නද? ඔයා දැනුත් හිතන්නේ මං ඔයා දන්න කෙනෙක් කියලා. මුණ ගැහුණු කෙනෙක් කියලා. ඔයා ආපහු මුණ ගැහෙන්න කැමති කෙනෙක් කියලා. ඒ කියන්නේ ඒ ඔයාමද? අපි සෙල්ලමක් කරමු. ඔයා මාව හොයාගන්න ඕනේ. මං ඔයාට ඒකට ක්ලූස් දෙනවා. හැබැයි ඒ ක්ලූස් ගන්න නම් ඔයා මං කියන දේවල් කරන්න ඕනේ. ඔයා ඔය මාව ට්‍රේස් කරනවද? නෙට් ස්ටැට් වලින්? ස්මාර්ට් ගර්ල්. ඕකේ. I'll help you. දැන් ඔයාට මගේ IP එක හම්බ වුණා නේද? දැන් NS lookup එක්කත් ගහලා බලන්නකෝ. ඒක ෆේක් IP එකක්. ඒ කියන්නේ ඔයා VPN එකක් යූස් කරනවා. ට්‍රේසර්ට් එකකුයි පාත් බින් එක්කුයි දෙක්කුත් ගහලා බලන්නකෝ. මං IP බවුන්ස් කරනවා කියලාත් ඔයාට හොයාගන්න පුළුවන්. මම ඔයාට වඩා ගොඩක් ඉස්සරහින් දෙලු. ඔයාට මාව හොයාගන්න, මගෙත් එක්ක කතා කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඔයා මං කියන විදිහට වැඩ කරන්න ඕන. ඒ වෙනුවට මම ඔයාට ආදරය දෙනවා. ආරක්ෂාව දෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයාගේ ජීවිතේ හැම හීනයක්ම හැබෑ කරලා දෙනවා. ඔයාට තියෙන්නේ මගේ හා පැටියා වෙන්න. ඒ කියන්නේ මං කියන හැම දෙයකම හා කියන්නේ. තේරුණාද හා පැටියෝ?